හැමදේම එපා වෙලා තියෙද්දින් තව තවත් වේදනාකාරී රිදවීම් පමණක්ම දෙන මිනිස්සු අතරේ සතුටු වෙන්න දෙයක් හොයාගන්න එක අමාරුයි තමයි. පොලියානා වගේ වෙන්න හිත මතක් කරත් ලේසි නෑ කිසි දෙයක්. මොකද හැම දෙයකටම තියෙන්න ඕන ප්‍රැක්ටිස් එකක්. poem with Sal. ඒ කවිය ගැන පොඩක් අපි හිතලා බලමු. අපට ජීවිතේ හැමදේම එපා වෙලා තියෙන වෙලාවල් මෙච්චරක් කියලා කියන්න බෑ. වේදනාබර දේවල් විතරක්ම ලැබෙන අවස්ථා එමටයි. මේකට ගොඩක් හේතු වෙන්නේ අපි ජීවත් වෙන ආශ්‍රය කරන මිනිස්සු. බොහෝ අය අපට වේදනාව විතරක්ම ගේනවා. ඒක හරිම අමාරු දෙයක්. සතුට විතරක් ගේන මිනිස්සු අපට හොයාගන්න බෑ. අපි වටේ ඉන්න අය අපට ඕන විදිහට වාතාවරණය සකස් කරන්නෙත් නෑ. අපිට ඕන විදිහට හැමදේම සිද්ධ වෙන්නෙත් නෑ. ඉතින් සතුට වෙන්න දෙයක් හොයාගන්න එක හරිම අමාරුයි. ඇත්තටම ඔයාට පුළුවන් නම් පොලියානා කියන පුංචි ගෑනු ළමයා වගේ හැම දෙයකම සතුටු වෙන්න දෙයක් හොයාගන්න. ඔයා හයි දුක හිතන දේවල් සතුටක් හොයාගන්නේ කොහොමද කියලා. ඒක ලේසි නෑ තමා. හැබැයි හැම වේදනාවක්ම එන්නේ වෙස් වලාගත් ආශිර්වාදයක් විදිහට. ඕනම දුකක සතුටු වෙන්න දෙයක් හැංගිලා තියෙනවා. ගැටලුව තමයි අපි ඒක අඳුරගන්න, අපිට ඒක හොයාගන්න තේරෙන්නේ නැති එක. අනික ඕනකමකුත් නැහැ. දුකයි නම් ඕන තරම් වට අඬන්න පුළුවන්. කෑ ගහලා අඬන්න එකට කමක් නැහැ. it's okay. හැබැයි එහෙමයි කියලා සති ගණන් මාස ගණන් අඬා ඉන්න ගියොත් ඔයා දන්නවනේ ඔයාට හිතින් ගතින් දුර්වල වෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකක්ද කියලා ඔයා දන්නවා. අපි පොඩ්ඩක් ඒ තත්ත්වෙට නොයයිමු. try කරමුද ටිකක් වේදනාවෙන් ගොඩ එන්න. ඕනම දුකක, ඕනම කරදරයක සතුටු වෙන්න තියෙන එක දෙයක් හරි හොයාගන්න. ඒක අපි ප්‍රැක්ටිස් කරමු. පළවෙනි පාර, දෙවනි පාර අමාරු වෙන්න පුළුවන්. දිගින් දිගටම කරද්දී අපිට මේක කරන් යන්න පහසු වෙනවා. ඒ නිසා රිදවීම් වේදනා අතරේ සතුටු වෙන්න හේතුවක් අපි හොයාගමු. ගෝල්ඩන් ලයිෆ් එක පුංචි පොලියානාගේ සතුටු වෙන බෙහෙත අපේ ජීවිතවලට එකතු කරගමු. පොලියානා කියලා පොතක් තියෙනවා. ඒකේ කොටස් 3ක් තියෙනවා. ඔයාට මේ පොත හොයාගෙන කියවන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් මේකේ වැදගත්ම දේ වෙන්නේ මේ පොත්වල තියෙන මේ පොලියානා කියන පුංචි ගෑනු ළමයාගේ ජීවිතයේ තියෙන මේ වැදගත්ම දේ අපේ ජීවිතේට ලං කරගන්න එක. ඒ තමයි මොනතරම් වේදනාබර අවස්ථාවක වුණත් ඒ වේදනාබර ඒ කටුක අත්දැකීම අස්සේ සතුටු වෙන්න තියෙන පුංචි දේ හොයාගෙන ඒකට ස්තුතිවන්ත වෙන එක, ඒ හරහා සතුටු වෙන එක. මතක ඇතුව ගෝල්ඩන් ලයිෆ් අහන ඔයා. මතක ඇතුව මම ඔයාලට කියන්නේ පොලියානා පොත හොයාගෙන කියවන්න. ඒ වගේම පොත කියවලා විතරක් මදි. ඒ තියෙන පොයින්ට් එක, ඒ තියෙන මෙතඩ් එක ඔයාගේ ජීවිතයට දාගෙන ඒක ප්‍රැක්ටිස් කරන්න. මුලින් හැමදේම අමාරුයි. හැබැයි ඒක පුරුදු වෙද්දි තමයි අපේ ජීවිතේ කොටසක් බවට පත් වෙන්නේ. ඉතින් මම ඔයාට ආරාධනා කරනවා මේ අපූර්ව මෙතඩ් එක ඔයාගේ ජීවිතයට ලං කරගෙන ඒක ප්‍රැක්ටිස් කරන්න කියලා. මතක ඇතුව ගෝල්ඩන් ලයිෆ් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දිගින් දිගටම අපිත් එක්ක එකතු වෙන්න. අපූර්ව කවියක් එක්ක අපූර්ව කතාවක් අහන්න.